Hi everyone, welcome back to our YouTube channel. ඉතින් මම ගොඩක් දවසකින් තමයි YouTube channel එකට වීඩියෝ එකක් දාන්න හිතුවේ. මොකද ගොඩක් කට්ටිය අහනවා මේ මූණ ක්ලියර් වෙලා, පාට වෙලා මේ මොකද්ද වෙනස කියලා. දැන් ඔයාලට උනත් මගේ කලින් YouTube එකේ වීඩියෝස් බැලුවොත් පොඩක් ටෝන් එක අප් වෙලා වගේ තේරෙයි. හැබැයි ඉතින් මම ලොකුවට ස්කින් කෙයා කියලා කරන දෙයක් නැහැ. ඩේ ටු ඩේ ලයිෆ් එකේ කරන වැඩ ටික ඔක්කොම මම කරනවා. ගෙදර වැඩ ටික ඔක්කොම මම තනියම කරන්නේ. එතකොට එහෙම ලොකුවට ස්කින් කෙයා රූටින් එකක් මට නැහැ. අද පොයි දවස. ඉතින් අද ඔෆිස් නැහැ. ඉතින් මං හිතුවා සාමාන්‍යයෙන් ඉතින් මං ඔය සාමාන්‍යයෙන් කරන ටික තියෙනවානේ. හැමදාම නෙමෙයි. නිවාඩු දවසක සෙනසුරාදා ඉරිදා ඒ වගේ දවසට මට ස්කින් කෙයා එකක් මොනවා හරි කරා නම් හොඳයි කියලා හිතිලා කරන රූටින් එක පොඩ්ඩක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මං හිතනවා මේ වීඩියෝ එකෙන් මම ඇත්තටම පර්සනලි කරන මගේ ස්කින් කෙයා රූටින් එක ඔයාලත් පොඩ්ඩක් හරි try out කරොත් ඔයාලටත් ඇත්තටම වෙනසක් තේරෙයි. මොකද මේ ඒකෙන් තමයි මම ගොඩක්ම ස්කින් එකේ තිබ්බ පිග්මන්ටේෂන් ගති, ඩාර්ක්නස්, wrinkle ගති ඔක්කොම අඩු කරගත්තේ මේ ටික කරලා තමයි. වෙන ලොකුවට ස්කින් කෙයා කියලා ලොකුවට ප්‍රොඩක්ට්ස් අරගෙන ලොකුවට කරපු දෙයක් නෙමෙයි. සාමාන්‍ය එදිනෙදා ජීවිතේ අපිට ගෙදරින් හොයාගන්න පුළුවන් දේවල් සහ ෂණික විනාඩි 5න් 10න් අපේ ස්කින් එකට ට්‍රීට්මන්ට් එකක් කරගන්න පුළුවන් දෙයක්. සෝ අපි අද දැන් මම නැගිට විතරයි 12යි වෙලාව. මේ නිවාඩු නිසා අද ටිකක් නිදාගත්තා. ඉතින් නැගිට විතරයි මූණ හොදලත් නැහැ. මම පෙන්නන්නම් මොකද ස්කින් කෙයා කියලා මම කරන්නේ කියලා. එහෙනම් see you. මොනා කරන්නත් උදේ නෙවෙයි ඉතින් දැන් 12යි. මගේ කොෆි එක බීලා ඉන්න ඕනේ. කොෆි එක බීලා අපි යමු ඊළඟට කොහොමද ස්කින් කෙයා එක පටන් ගන්න කියලා බලන්න. ස්කින් කෙයා කියලා තමයි ගියේ. ඒ වුණාට ඉතින් මට හිතුණා ස්කින් කෙයා කරන්න කලින් ගෙදර වැඩ ටිකක් ඉවර කරා නම් හරි කියලා. මම ගෙදර වැඩ ටික ඔක්කොම දාන්නේ නැහැ. ඉතින් අතරින් පතර කරන වැඩ ටිකක් විතරක් දැන් ඔයාලට වෙනම ගෙදර වැඩ කරන වීඩියෝ නම් වෙනම කියන්නම්. හරි. මේ විදිහට ඉතින් අදහස් කරලා ගෙවල් දොරවල් අතු කාලා ඊට පස්සේ බලමු මොනවද කරන්න කියලා. කිව්වනේ ඉතින් ගෙදර වැඩ ඔක්කොම දාන්නේ නැහැ කියලා. ගෙදර වැඩ ටික ඔක්කොම ඉවර කරලා ඔන්න මගේ දස් සෙට් එක මැද ගන්නවා. දස් සෙට් එක මැදගෙන අපි බලමු ඊට පස්සේ මොනවද තියෙන සකල්මනාව මූණ ගන්න කියලා. හරි අනේ ඉතින් දැන් කියන්න එපා මේ දස් සෙට් එක බිම දෙයි කියලා. ඔයාලත් හදිසියට ඔහොම තමයිනේ ඉතින් ගෙදර දත් ටික මැද ගන්න. ඔහොම දත් ටික මැදගෙන ඊට පස්සේ මම ගන්න ෆේස් වොෂ් එක ගානියා එක විටමින් C එක. ඉතින් ඕකෙන් හොඳට අර තියෙන මූණේ තියෙන දූවිලි කුණු ටික ඔක්කොම යන්න මම ඉතින් හිතනවා යනවා ඇති කියලා හිතාගෙන හොඳට මූණ සෝද ගන්න. ඉතින් අතුල්ලගෙන හොදගෙන බලමු මොනවද ඊළඟට මූණේ අතුල්ලන්නේ කියලා. සෝදමු තව සෝදමු කියලා ඔහොම අතුල්ලා ගන්න තමයි තියෙන්නේ ළමයි. කැට යන නැහැ. ওই විදිහට ඉතින් මන් දන්නේ නැහැ හරිද වැරදිද කියලා. දැන් ඉතින් ඕපාදෝපියකුත් ඇහුණා. ඒකත් අහගෙන ඉන්නවා එමදිවට. මේ දැන් ඉතින් කියන්න බෑ මේ මොහොම නෙවෙයි මූණ අතුල්ලන්නේ කියලා. මම අතුල්ලන්නේ මෙහෙම තමයි යන්නේ. හරි කෝලම් කැටයන් වලසිනා හොඳට හොදගත්තා. ඊට පස්සේ ඔහොම තෙත මාතු කරගත්තා. තෙත මාතු කරගෙන ස්පාසිලොන් එකේ ෆේස් පැක් එක වෙස් මූණ වගේ කාගෙන හොල්මන වගේ හැංගිලා ඉන්න තමයි තියෙන්නේ ළමයි දැන්. මේ ඔය කියන්නේ විනාඩි 10ක් 15ක් ඉන්න කියලා හරි. ඒක දාගෙන සුවසේ සැපසේ කකුල් දෙක උඩ දාගෙන ඉන්න වෙලාවක් නෑ ළමයි. ගෙදර වැඩක් කරන්න එපයි. දැන් තමයි මතක් වුනේ දැන් ඉතින් මේ ඔක්කොම යුරුනම් බඩගින්නක් එනවනේ කියලා. ඉතින් පස්සේ ඉතින් මම උයන්න ගත්තා. හාල් ටික හොදලා ඒකත් උයලා ඒක වෙනකන් ඉතින් ෆේස් පැක් එක කොහෙන් මූණේ මොන හරි දෙයක් වෙයිනේ කියලා හිතාගෙන ඒ වුණාට එහෙම කරන්න එපා ළමයි. මේ මොකද ෆේස් පැක් එකක් දාලා මූණ රස්නෙට යන්න හොඳ නැහැ. මොකද අපි කෑම හදද්දී කෑම වල හීට් එකෙන් ඒකේ අපි දාන ස්පයිසස් වල ඒ සැර තෙල් අනම්මනම් ආයේ මූණට වදිනවනේ. ඒක හොඳ කරන්න හොඳ දෙයක් නෙමෙයි. ඒ වුණාට ඉතින් කරන්න දෙයක් නැහැ. ඔහොම තමයි වැඩ කරන්නේ. මම ඉතින් කෑම හදන වීඩියෝස් ගෙනාවේ නෑ ගයිස්. ඔයාලට කෑම හදන වීඩියෝ ඕන නම් මම වෙනම ගේන්නම්. නිකන් වීඩියෝ එකක් කරපු නිසා මම මේ ටික දැම්මේ හරි.
ගයිස් මේක තමයි මං කිව්ව රහස මේ අයිස් කීබ් ට්‍රීට්මන්ට් එක. ඔයාලට හැමදාම උදේට මූණට කරන්න පුළුවන් නම් ඇත්තටම වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. ග්ලාස් ස්කින් එකක් ගන්න පුළුවන් හොඳට. මම දැන් පැක් එක ගාලා ඒක හොඳට ඩ්‍රයි වෙලා තිබ්බේ. ඒක යවන්නේ අයිස් කියුබ්ස් වලින්. හරි? ඒක තෙරපි එකක්. ඊට පස්සේ අනික මේ පැක් එක පොඩක් ස්ක්‍රබ් වගේ ගතියක් තියෙනවා. මෙහෙම හොඳට ස්ක්‍රබ් කරලා මූණ පැක් එක හොඳට හොදලා අරින්න තමයි තියෙන්නේ. ඔයාලත් ඉතින් අයිස් කියුබ්ස් නම් ගෙදර තියෙනවනේ. අයිස් කියුබ් වලින් හැමදාම උදේට මෙහෙම කරන්න. ඊට පස්සේ ළමයි මම වොෂ් එකක් දාගත්තා. මේ වොෂ් එකක් දාගෙන ඒක මට රෙකෝඩ් කරන්න බෑනේ. හරි ඊට පස්සේ හොඳට තෙත මාතු කරගන්න. මම නම් ඉතින් තෙත මාතු කරන්නේ මොකද ටිෂු එකකින් තමයි. ඒක මන් දන්නේ නැහැ කියලා මම කොච්චර ටවල්ස් තිබ්බත් ටවල් එකකට වඩා මට කම්ෆර්ටබල් ටිෂු එක. දැන් ඔයාලට පේනවා නේද ළමයි ස්කින් එක මාර ක්ලියර් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ මෙන්න මේ සීරම් එක මම නම් ඇත්තටම දන්නේ නැහැ. මේක මට ගෙනත් දුන්නේ අයියා. ඩබ්බෙල ඉඳලාදී අයියා ගෙනාපු සීරම් එකක්. මගේ මේ චූටි ගෙඩි වගේක් ඇවිල්ලා තියෙනවා නල්ලේ. මම ඉස්සෙල්ලා ඒකයි පෙන්නන්නේ. මේ සීරම් එක ඇත්තටම හොඳයි. ඔයාලට ඕන නම් මම සීරම් එකක් දාන්නම් වෙනම. මේක ගාලා හොඳට පොඩක් ඇබ්සෝබ් වෙනකන් ඉන්න ඕනේ. ඉතින් මගේ ඇස් දෙකත් පවුනේ ළමයි. මං හිතුවා ඇස් දෙකටත් මොකක් හරි ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕන නිසා අයි මාස්ක් එකක් දාගන්නවා කියලාද. අයි මාස්ක් එකක් දාලා මගේ අහිංසක ඇස් දෙකත් ඉතින් පරිස්සම් කරගන්න ඕනේ නේ. ඉතින් ලොකුවට ඔයාලා දැක්කනේ මම ස්කින් කෙයා කියලා කරන නැති දෙයක් නැහැ. ඉතින් තව වීඩියෝ ඕනේ නම් මම ඉස්සරහට වීඩියෝස් කියන්නම්. ඉතින් වැඩි දේවල් කරන්නේ නැහැ ඇත්තටම. ආය ගන්න විටමින්ස් ටික තමයි වෙනම කියලා දෙයක් තියෙනවා නම් තියෙන්නේ. ඒවත් ඔයාලා දැනගන්න ඕනේ නම් තව වීඩියෝ එකක් මම කරලා දාන්නම්. කමෙන්ට් එකක් දාලා තියන්න. මේ විදියට අයි මාස්ක් එක දාලා හිටියා. ඊට පස්සේ ඉතින් මට නැතුවම බැරි විටමින් C එක මං හැමදාම බොනවා. රයිස් කියුබ් වගේ තමයි ඒකත්. ඔච්චර තමයි ඉතින් මට ස්කින් කෙයා කියලා මගේ කෙරෙන්නේ නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. තව වීඩියෝ නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අදට එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ. පුතිසරණයි. මං යාලට ආදරේ.